SQL right join. SQL right join එක මේ වීඩියෝ එකට පස්සේ ඔයාලට අනිවාර්යෙන් 100%ක්ම clear පැහැදිලි වෙනවා. ඒක සහතිකයි. එහෙනම් බලමු SQL right join එක ගැන. මේ සඳහා මම යොදාගෙන තියෙන වගු දෙකක්. සිසුන්ගේ දත්ත ඇතුළත් ස්ටුඩන්ට් වගුවත් ඒ සිසුන් ලියාපදිංචි වෙලා තියෙන දෙපාර්තමේන්තු පිළිබඳ විස්තර ඇතුළත් ඩිපාර්ට්මන්ට් කියන වගුවත් කියන වගු දෙක මම එකට යොදාගෙන තියෙනවා. එතකොට මේකෙදි මම select විධානය හරහා ඒ කියන්නේ අපි දන්නවා select විධානය අපි යොදාගන්නේ දත්ත පිටතට ගන්න. select විධානය හරහා ශේෂ්ඨ තුනක් ප්‍රතිදානය කරනවා. මොනවද ඒ ශේෂ්ඨ තුන? ඩිපාර්ට්මන්ට් වගුවේ ඩිපාර්ට්මන්ට් ID සහ ස්ටුඩන්ට් වගුවේ SID සහ ස්ටුඩන්ට් වගුවේ name කියන ශේෂ්ඨ තුන. එතකොට මේ ශේෂ්ඨ තුන මම ප්‍රතිදානය කරද්දී right join එකේදී අපි වැඩිපුර බරක් දෙන්නේ වම් පැත්තේ වගුවට නෙමෙයි. දකුණු පැත්තේ වගුවට. එතකොට මෙන්න මේ විධානය ටයිප් කරද්දී ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ full join එක ගැහුවත්, inner join එක ගැහුවත්, left join එක ගැහුවත්, right join එක ගැහුවත් හැම වෙලාවෙම අපි from කියන එකේ ටයිප් කරන්නේ අපේ වම් පැත්තේ තියෙන වගුව. ඒ කියන්නේ අපි වම් පැත්තේ කියලා විශ්වාස කරන, අපි වම් පැත්තේ කියලා සලකන වගුව තමයි from එකේ අපි සඳහන් කරන්නේ. හැමතිස්සෙම මෙතන left join ගැහුවත්, right join ගැහුවත් අපි දෙවෙනියට සඳහන් කරන්නේ අපි දකුණු පැත්තේ තියෙනවා කියලා අපි සලකන වගුවේ නම. එතකොට මම මෙතනදී ස්ටුඩන්ට් වගුව අපේ වම් පැත්තේ තියෙන වගුව විදිහටත් ඊට පස්සේ right join කරන්නේ මගේ දකුණු පැත්තේ තියෙන වගුව විදිහටත් සලකලා තියෙනවා. ඒ තමයි ඩිපාර්ට්මන්ට් වගුව. එතකොට මෙතනදී මම වැඩිපුර බරක් දෙන්නේ මගේ දකුණු පැත්තේ තියෙන ඩිපාර්ට්මන්ට් කියන වගුවට. එතකොට මේ දෙන්න සම්බන්ධ වෙන්නේ මොකක් හරහාද? මෙතන සම්බන්ධ වෙන්නේ ස්ටුඩන්ට් වගුවේ තියෙන ඩිපාර්ට්මන්ට් ID එකත් ඩිපාර්ට්මන්ට් වගුවේ තියෙන ඩිපාර්ට්මන්ට් ID එකත් හරහා. ඒ සම්බන්ධතාවය තමයි අපි ලියලා තියෙන්නේ on student.did ස්ටුඩන්ට් වගුවේ DID මතත් department වගුවේ DID මතත් කියලා. මම මේක පොඩ්ඩක් ඕඩර් කරලා තිනවා. ඒ කියන්නේ මේක අනුපිළිවෙලකට මම හදලා තිනවා. මේක ප්‍රතිදාන දෙද්දි ඒක ඕඩර් වෙනවා department ID එක මත. ඇයි මම මෙතන DESC වත් ASC වත් ගහලා නැත්තේ? අපි දන්නවා ASC කියන එක අපි ටයිප් කරන්න ඕනේ නැහැ. හරිද? ASC එක කොහොමත් අපේ order by එකේ default නැත්නම් පෙරනිමි value එක. හරි. දැන් බලමු කොහොමද ප්‍රතිදානය දෙන්නේ කියලා. හරි. ඔයගොල්ලෝ පේනවා ඇති මේක බැලුවට පස්සේ මේ වගුව දිහා බැලුවට පස්සේ D. හරි. D.3 D.1 D.3 D.1 D.2. එතකොට ඔයාලට පේනවා ඇති D.3ටත් ශිෂ්‍යයෙක් රෙජිස්ටර් වෙලා ඉන්නවා. ඇත්තටම ගෝ ශිෂ්‍යයන් දෙදෙනෙක් රෙජිස්ටර් වෙලා ඉන්නවා. සිසුන් දෙදෙනෙක්. ඒ වගේම D.1 ගත්තාම D.1ටත් සිසුන් දෙදෙනෙක් රෙජිස්ටර් වෙලා ඉන්නවා. ඊට පස්සේ D.2 ගත්තාම ඒකටත් සිසුවෙක් රෙජිස්ටර් වෙලා ඉන්නවා. එතකොට D.1 D.1 D.2 D.3 කියන දෙපාර්තමේන්තු තුනටම ළමයි රෙජිස්ටර් වෙලා ඉන්නවා. නමුත් ඔයගොල්ලන්ට පේනවා ඇති D.4 සහ D.5ට සිසුන් ලියාපදිංචි වීමක් දකින්න ලැබෙන්නේ නැහැ. හරිද? ඒ වුණාට මේකට ලියාපදිංචියක් දකින්න ලැබුණ නැති වුණාට අපි ඒ දෙන්නවත් ප්‍රතිදානය කරනවා. මොකද SQL right join එකේදී ඒකදී අපි මූලිකත්වය දෙන්නේ දකුණු පැත්තේ තියෙන වගුවට. එතකොට වම් පැත්තේ තියෙන වගුව නැත්නම් ස්ටුඩන්ට් වගුවේ සම්බන්ධතාවයකට කියන්නේ සිසුන් මේ දෙන්නට රෙජිස්ටර් නොවුනත් ඒ දෙපාර්තමේන්තුවල ලියාපදිංචි නැති වුණත් අපි ඒ දෙන්නවත් මේකෙදි ප්‍රතිදානය කරනවා. මොකද අපි right join එකේදී දකුණු පැත්තේ වගුවේ ඉන්න හැමෝමත් වම් පැත්තේ වගුවේදී දකුණු පැත්තේ වගුවට අදාළ අය ටිකත් තමා ප්‍රතිදානය කරන්නේ. එතකොට මෙතන අපේ output එකේ දකුණු පැත්තේ වගුවෙන් අපි අදාළ කරගෙන තින්නේ department ID. එතකොට අපි මේ සිද්ධියේදී හැම department ID එකක්ම සිසුවෙක් රෙජිස්ටර් වෙලා හිටියත් නැතත් හැම department ID එකක්ම ප්‍රතිදානය කරනවා. එතකොට බලන්න D.1 D.1 මගින් සිසුන් දෙදෙනෙක් රෙජිස්ටර් වෙලා ඉන්නවා. D.1 සඳහා 1002 කියන සිසුවත් 1004 කියන සිසුවත් රෙජිස්ටර් වෙලා ඉන්නවා. ඒ ශේෂ්ඨ දෙක වලට මෙහෙම බකා ගන්න පුළුවන්. ඊට පස්සේ D.2 කියන ශේෂ්ඨයට job කියන 1005 දරන ළමයා රෙජිස්ටර් වෙලා ඉන්නවා. ඒතකොට D.3 සඳහා
ළමයි දෙන්නෙක් රෙජිස්ටර් වෙලා ඉන්නවා. ටොම් සහ ජේන්. ටොම් සහ ජේන්. එතකොට ඒ දෙන්න ගැන විස්තරත් මේ ඔබේ සඳහන් වෙලා තියෙනවා. එතකොට ඔයාලා බලනකොට D.4ට සහ D.5ට කිසිම සිසුවෙකු ලියාපදිංචි වෙලා නැහැ. නමුත් මේක රයිට් ජොයින් නිසා අපි දකුණු පැත්තේ වගේ මෙතන ප්‍රතිදානය කරන්න තියෙන ඩිපාර්ට්මන්ට් ID එකේ හැම ඩිපාර්ට්මන්ට් ID එකක්ම ප්‍රතිදානය කරනවා. එතකොට ඒ තමයි D.4 සහ D.5 කියලා කියන්නේ. නමුත් ඒ දෙන්නගේ SID එකක් නැහැ. ඒ දෙන්නටම කිසිම ළමයෙක් රෙජිස්ටර් වෙලා නැහැ. ඒක නිසා අපි එක හිස් අගයක්. අපි දන්නවා SQL වල අපි හිස් අගයක් සඳහා භාවිත කරන්නේ null කියන වැලියු එක. එතකොට හිස් අගයක් ලෙස තමයි SID සහ name D.4ටත් D.5ටත් දක්නට ලැබෙන්නේ. මෙන්න මේ විදිහට තමයි SQL right join එක වැඩ කරන්නේ. දැන් නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට clear තේරෙන්න ඕන. මේ වීඩියෝ එකත් ඔයගොල්ලන්ට සුපිරියටම තේරුණා නම් ටක් ගාලා මේ channel එක subscribe කරලා වීඩියෝ එකටත් පොඩි like එකක් දාලා මට support එකක් දෙන්න.